Hello guys, welcome back to my channel. ඔන්න අදත් මං හිතුවා ඔයත් එක්ක අද මගේ දවස ගෙවෙන විදිය ෂෙයා කරගන්න. උදෙන්ම නැගිටලා වොෂ් එකක් දාගෙන මම මුලින්ම කරේ අද දවසේ කරන්න තියෙන වැඩ ටික ප්ලෑන් කරපු එක. පහුගිය දවස් ටිකේම එක දිගට පායලා ඔන්න ඉතින් දැන් එක දිගට වහින්න පටන් අරගෙන. මට මේ වීඩියෝ ක්ලිප් එක ගනිද්දි මතක් වුණේ ඉස්සර ඉස්කෝලේ යන කාලේ අම්මා උදේ පාන්දර නැගිටවනවා 6ට 6:00 විතර. මං ඉතින් නිදිමතේම ඇස් දෙකත් පියාගෙන තමයි දත් මදින්නේ. මට මෙන්න මේ ෆේස් වොෂ් එක හම්බුණා. මේකේ රිසල්ට් ගොඩක් හොඳයි ළමයි. ජොන්සයි අනිමන්ද ජොන්සයි හරි මොකක් හරි කොහමද මේ ෆේස් වොෂ් එකේ රිසල්ට් ගොඩක් හොඳයි. මේ දවස්වල මේ ෆේස් වොෂ් එක වෛරල් යනවා. ඇඳුම් ටිකකුත් තිබුණා. ඒ ටික සේදෙන්න දාලා මං කරේ අද දවසේ ප්ලෑන් කරපු එක. ඊට කලින් මට මේ දවස්වල ગેස්ට්‍රයිටිස් තියෙනවා. මං සාමාන්‍යයෙන් උදේට කිරි බොන්නේ නැති තරම්ම මේ දවස්වල කෝල් එකක් බොනවා මොනවා හරි ગેස්ට්‍රයිටිස් තියෙන නිසා. අද උදේ පාන්දර නොහිතපු විදියට මට මල් හම්බුණා අපේ මල්ලිගෙන්. එයා මේ මොනවද සරුංගල් යවන්න හරි මොනවට හරි ගිහිල්ලා මල් දැකලා මල් කඩාගෙන ඇවිල්ලා අර නට්ටුව නම් දිගට කඩාගෙන ඇවිල්ලා නෑ. එයාට තේරෙන විදියට කඩාගෙන ඇවිල්ලා. ඉස්සර මම බෝඩ් වෙලා ඉන්න කාලේ බෝඩිම ගාව තියෙනවා පන්සලක්. එතන මේ මල් විකුණන්න තියෙනවා. රුපියල් 100ට මල් 15ක් විතර හම්බ වෙනවා. මම හැමදාම වගේ උදේට ගිහිල්ලා අරගෙන යනවා. ඔන්න ඊට පස්සේ ඉතින් බතල උදේට හදලා තිබුණා. එකෙන් චුට්ටක් කෑවා. විශේෂත්වය තමයි මන් තමයි මේ බතල තෝරගෙන ආවේ. මට කන්න ආස හිතිලා බතලත් කාලා ඊට පස්සේ මට චූටි ගමනක් තියෙනවා. ඒ කියන්නේ තමයි මේ රෙඩි වෙන්නේ. රෙඩි වෙලා ඉවරයි. ඔයාලගේ ඕඩර්ස් තියෙනවා පැක් කරපුවා. මේ ටිකත් කූරේකට දෙන්න ඕනද? මේ තියෙන්නේ ඉතින් අපේ මැජික් ප්‍රොඩක්ට් එකට ආපු ඕඩර්ස්. ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් ෆුල් බොඩි එකටම මේ වගේ ලස්සන ගෝල්ඩන් කලර් එකක් ගන්න නම් ඉතින් ෆියෝරි වයිට්නින් ෆේස් ක්‍රීම් එකයි බොඩි ලෝෂන් එකයි ඕඩර් කරගන්න. මෙතන තියෙන WhatsApp නම්බර් එකට දැම්ම WhatsApp මැසේජ් එකක් දාලා. ඉතින් ගොඩක් අය දැන්ටම යූස් කරනවා. එයාලා දන්නවා රිසල්ට් කොහොමද කියලා. ඔන්න ඊට පස්සේ ඉතින් මට හම්බුණා ස්ට්‍රෝබෙරි. එකත් කන ගමන් මගේ වැඩ ටික කරගන්න තමයි මේ යන්නේ. හවසාව කොෆි එකක් බොන්න මම මාර ආසයි මේකේ තියෙන මිල්ක් කොෆි එකට. මම ගොඩාක් දවසට ඇවිල්ලා හවසට නංගිත් එක්කත් ඇවිල්ලා කොෆි එක බොනවා. ඒ තරමට මේකේ කොෆි එක මාර රසයි. රුපියල් 200 ගාණක් වෙන්නේ. මේක අපේ ටවුන් එකේ තියෙන කඩයක්. තව මම වගේ කොෆි ලවර්ස්ලා ඉන්නවද? මම මාර ආසයි කොෆි බොන්න. කිරි පැකට් එකක් ගන්න ගියොත් ගන්න අයිස් කොෆි එකක්. ඊට පස්සේ ජූස් බාර් එකකට ගියොත් ඒ බොන්නෙත් අයිස් කොෆි එකක්. එහෙම නැත්නම් මේ වගේ තේ එකක් වගේ බොන්න આવොත් ඒ බොන්නෙත් කොෆි එකක්. කොෆි.
ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා මම්මගේ අද දවසට ස්තුතිවන්ත වෙන ගමන් vlog එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. බුත් සරණයි දෙපිහිටාලා හැමෝටම. bye bye.